රෝජ්පත්‍රගේ මේ කතාව පටන් ගනිද්දී මෙයා එක තැනකදී කතා කරනවා මේ නීතිපතිවරයාගේ පත්වීම සම්බන්ධ ක්‍රියාවලිය ගැන. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි ගත්තොත් අපේ මේ පාරින්දර රණසිංහ මහත්තයාගේ පත්වීම එන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරන කාලයේදී තමයි. ඒතර කවුද ඔහුට කලින් හිටියේ? ඔහුට කලින් හිටියේ අපේ හිටපු මේ ජනාධිපති වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් පත් කරන ලද සංජය රාජරත්නම් කියන මහත්මයා. මේ සංජය රාජරත්නම් පත් කරාට පස්සේ රනිල් වික්‍රමසිංහ මුලින්ම ඉල්ලන්නේ මෙන්න මොහුගේ කාලය දීර්ඝ කරන්න කියලා තමයි ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලන්නේ. හැබැයි ඒකට එකකතාවය ලැබෙන්නේ නැති වුණාම තමයි රනිල් වික්‍රමසිංහයන්ට සිද්ධ වෙන්නේ අලුතෙන් නීතිපතිවරයෙක් පත් කරන්න. මේ පත් කරන්න යද්දී මේ අවස්ථාව සම්බන්ධයෙන් මේ වර්තමාන නීතිපතිවරයාට විරුද්ධව හඬනගන පිරිස කියන්නේ ඔහු නෙවෙයි හිටපු සුදුසුම් පුද්ගලයා මේ වෙන කෙනෙක් ඉදිද්දී ඊට යටින් හිටපු ආයේෂා ජනසේන ඉදිද්දී එයාට වඩා සීනියර් තත්ත්වයක ඉදිද්දී පාරින්දර රණසිංහව පත් කරා කියලා. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ තමයි රනිල් වික්‍රමසිංහයන් සංජය රාජරත්නම්ට මාස 6ක එක්ස්ටෙන්ෂන් එකක් නැත්නම් සේවා දිගුවක් ඉල්ලද්දී ඒක තමයි ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රතික්ෂේප කරන්නේ. මේ ඊට පස්සේ මේ නව නීතිපතිවරයා පත් කරන අවස්ථාව වන විට අයේෂට තියෙන්නේ මාස 4ක වගේ කාලයක් තමයි තමන්ගේ සේවය අවසන් කරන්න. ඉතින් මෙන්න මේ වගේ කෙටි කාලයක් තුළ නැවත වරක් ආපහු නීතිපතිවරයෙක් පත් කිරීමේ අවශ්‍යතාවය මතුවෙනවා. සීනියරිටි කියන පදනම මත පමණක් මේ තීරණය ගත්තනම්. හරි. එතනින් එහාට අපි කියන්නේ නැහැ මේ කාරණේ සම්පූර්ණයෙන් නොසලකා හැරිය හැකි කියලා. එතන එක තර්කයක් තියෙනවා. ඔය කාරණේදී නීතිපතිවරයා සම්බන්ධයෙන් ගත්තම කන්ස්ටිටියුෂන් කවුන්සිල් එකට පත්වීම බලධාරයා වෙන්නේ අපි සාමාන්‍ය දෙපාර්තමේන්තුවක් ගත්තොත් කැබිනට් එකට. එතකොට ඕන කෙනෙක් පත් කරගන්න පුළුවන්. දැන් ඒක ගැන කිසිදු තර්කයක් නැහැ. ඒ හින්දා තමයි මේ දැන් මේ විදිහම තත්වයක් නේ තියෙන්නේ විගණකාධිපති සම්බන්ධයෙන්. එතකොට මේ නම් කරපු පුද්ගලයෝ සහ යෝන්ගේ පසුබිම හැලු බැලුවම අනුර කුමාර දිසානායක මහත්මයාත් කරලා තියෙන්නේ ඔය වැඩේම තමයි. ඒ කළ හැකිද? ඔව්. ඒ කිරීම සඳහා ජනාධිපතිවරයෙකුට යෝජනා කිරීම සම්බන්ධයෙන් තියෙනවා. කැබිනට් මණ්ඩලයට සාමාන්‍ය ආහාර දෙපාර්තමේන්තුව කියන්නකෝ. එහෙම නැත්නම් කම්කරු දෙපාර්තමේන්තුව කියන්නකෝ. එහෙම නැත්නම් ඔය ඕනම දෙපාර්තමේන්තුවක ආයතනයකට ව්‍යවස්ථාපිත ආයතනයකට ওই විදිහට පත් කිරීම පිළිබඳව සම්ප්‍රදායක් තියෙනවා. දක්ෂයෙකුට මේ ජේෂ්ඨත්වයේ විතරක් නෙවෙයි සලකන්නේ. ඒකට එතනදී වැරද්දක් උනේ නැහැ. ආයේෂා ජනසේන මහත්මිය සම්බන්ධයෙන් තියෙන අනෙත් කාරණේ තමයි ඔබ නිවැරදිව කිව්වා මාස 4යි එතුමියට තිබ්බේ කියලා. ඒකට එහෙම පත්වීම කරත් යන්නේ. සාමාන්‍යයෙන් එහෙම මාස 3ක් 4ක් 5ක් 6ක් තියෙනකොට මාස 6කට නම් තියෙන විශ්‍රාමයන්ද ඉතාම සුවිශේෂ තත්ත්වයක් අර දෙපාර්තමේන්තුවක් බාර දෙන්නේ නැහැ. මොකද රටක ප්‍රගමනය මේ දෙපාර්තමේන්තුව වලට හැඩගැහෙන්න යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා. ඒ කාලය අවශ්‍යයි. එතකොට ඒ කාලය තුල මාස 6කට වගේ කාලයක් නම් තියෙන්නේ සාමාන්‍යයෙන් පත් කිරීමක් සිදු කරන්නේ නැහැ. ඊට පස්සේ මේ තනතුරට හිටපු වඩාත්ම සුදුසු කෙනායයි ජනාධිපතිවරයාට හිතන කෙනාව නම් යෝජනා කරා. ඒක ව්‍යවස්ථා මණ්ඩලයෙන් පත් වෙලා එතකොට මේ පත් කිරීම පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නෛතික ප්‍රශ්නයක් මේක තුල තිබෙන්නේ නැහැ. එතකොට ඒකේ පස්සේ වෙච්ච දේ ටික මේ ආණ්ඩු වෙනසක් සිද්ධ වුණා. ආණ්ඩු වෙනස වුණාම ආයේෂා ජනසේන මහත්මිය සාමාන්‍යයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියෙක් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරියක් වගේ කෙනෙක් නීතිපති තැනට පත්විය හැකීමට සුදුසුකම් තියනවා කිව්ව කෙනෙක් සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයේ කිසිම දවසක මේ අමාත්‍යංශික ලේකම්වරයෙක් විදිහට ඇවිල්ලත් නැහැ. අපි මේකටව ඒ පැත්තට බලන්න ඕනේ. අනිවාර්යයෙන්. ඒක තමයි මෙතන වැදගත් වෙන්නේ. මොකද ජ්‍යෙෂ්ඨම පුද්ගලයා අනිවාර්යෙන් පත් කළ යුතු නම් මෙච්චර නීති මේ සම්බන්ධයෙන් අවශ්‍ය වෙන්නේ නැහැ. ව්‍යවස්ථා සභාවක් වගේ එකක් කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තත්ත්වයට පත් කරන්න ඕන සුදුසුම් පුද්ගලයා. ඒක ෆැක්ටර්ස් ගොඩක් මත ඩිසයිඩ් වෙන දෙයක් නිසා තමයි මේ වගේ සංකීර්ණ ක්‍රියාවලියක් මේ තනතුරු සඳහා පත් කිරීම සඳහා අවශ්‍ය වෙන්නේ. ඉතින් මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි පාරින්දර රණසිංහගේ නම සම්මත වෙන්නේ ව්‍යවස්ථා සභාවේ සියලු දෙනාගේම ඒකමතික තීරණයක් හරහා. ඉතින් මෙන්න මේ ඒක නිසා මේක නිල වශයෙන් 61E B ව්‍යවස්ථාවත් 41C ව්‍යවස්ථාවත් අනුව පූර්ණ වශයෙන් නීත්‍යානුකූලව පත් කරන ලද පත්වීමක් තමයි මේගොල්ලෝ මේ ලේබල් කරන්න හදන්නේ. උදව් කිරීමක් හෝ නැත්නම් විශේෂ සැලකීමක් හැටියට. එතන බරපතල කාරණයක් තියෙනවා.